අයිබෝවන් හැම දිනාටම iTech ඉලෙක්ට්‍රොනික්ස් බලන ඔයාලා වෙනුවෙන් අද මම ගෙනල්ලා තියෙන්නේ ඉන්වර්ටර් ෆ්‍රිජ් රිපෙයාර් සම්බන්ධව. මේ තියෙන්නේ බෙකෝ ඉන්වර්ටර් ෆ්‍රිජ් එකක්. අපි අද කතා කරමු කොහොමද මේකට සර්කිට් එකක් සම්බන්ධව අපි දැනගත යුතු ප්‍රධාන කාරණා කියලා. ඒ වගේම කම්ප්‍රෙෂර් එකකට බෝඩ් එකක් හයි කරද්දී මොනවද අපි දැනගන්න ඕන දේවල් ගැන තමයි අද ඔයාලත් එක්ක අපි දැනුම් බෙදා ගන්න ලෑස්ති කරලා තින්නේ. රැඳිලා ඉන්න වීඩියෝ එක අන්තිම වෙනකන් අද ඔයාලට ලොකු දැනුමක් ලබා දෙන්න මගේ අරමුණ තියෙනවා. මතක කරනවා itechelectronics.lk අපේ වෙබ්සයිට් එක හරහා අමතර කොටස් මිලදී ගන්න පුළුවන්. ඔයාලගේ නිවසේම ගෙන්න ගන්න පුළුවන්. කොරියර් සර්විස් එකෙන් අපි ආයතනයේ බොර්ලස්ගමේ තියෙන්නේ. බොර්ලස්ගමට අවිල්ලා ගන්නත් පුළුවන්. අපි අද කතා කරන්නේ ඉන්වර්ටර් ෆ්‍රිජ් වලට සර්කිට් එකක් දාද්දි මොනවද අපි දැනගන්න ඕන දේවල් සම්බන්ධව. මේ ෆ්‍රිජ් එක බෙකෝ ෆ්‍රිජ් එකක්. මේ බෙකෝ කියන බ්‍රෑන්ඩ් එකට අයිති ෆ්‍රිජ් එකක්. එතකොට මේකත් එක්ක තමයි අද ඔයාලත් එක්ක වීඩියෝ එක බෙදා ගන්න ලෑස්ති කරලා තියෙන්නේ. සමස්තයක් විදියට සියලු කාරණා ගැන අපි කතා කරනවා. මෙතනදී ප්‍රධාන වශයෙන්ම ඉන්වර්ටර් ෆ්‍රිජ් එකක් කියලා කිව්වම මාදිලි කිහිපයකට වෙන් කරනවා. ඒකත් තමයි AC වලින් වැඩ කරන ඒවා තියෙනවා, DC වලින් වැඩ කරන ඒවා තියෙනවා. ඒ වගේම ලීනියර් කියන මොඩල් එකට වැඩ කරන ඒවා තියෙනවා. එතකොට මේ මොඩල්ස් වලින් අපිට වැඩිපුරම හම්බෙන්නේ DC වලින් වැඩ කරන ඉන්වර්ටර් කම්ප්‍රෙසර්ස් තමයි. LG බ්‍රෑන්ඩ් එකේ අපිට ගොඩක් හම්බෙලා තියෙනවා. ලීනියර් කම්ප්‍රෙෂර් කියන එකත් තව එකකුත් තියෙනවා. AC කම්ප්‍රෙෂර් මොඩල් එකකුත් තියෙනවා. ඒක වැඩ කරන්නේ AC වලින් ස්පීඩ් අඩු වැඩි කරගන්නවා. ඒ ක්‍රමයකුත් තියෙනවා. නමුත් වැඩි භාවිතා වෙන්නේ නැහැ දැන් නම්. දැන් ඔක්කොම භාවිතා වෙන්නේ DC කම්ප්‍රෙෂර් කියන මොඩල් එක. එතකොට අපිට වැඩිපුර හම්බෙන මොඩල් එකක් තමයි DC කියන මොඩල් එක. එතකොට DC මොඩල් එකට අයිති වෙන ඉන්වර්ටර් කාඩ් එකක් තමයි මෙතන තියෙන්නේ. මෙතනදී අපි විශේෂ කාරණාවක් දැනගන්න ඕන. ඔයාලා අපිට ගොඩක් ඇවිල්ලා තිනවා අපේ ස්පෙයා පාර්ට් සෙල් කරද්දී ටෙක්නීෂියන්ස්ලා නොදැනුවත්කම හින්දා සාමාන්‍ය ෆ්‍රිජ් එකක් වගේ මේ කම්ප්‍රෙසර්ස් AC වලින් ඔන් කරන්න හදනවා. ඔයාලා ඒ නොදැනුවත්කම දැනුවත් කරන තමයි අද මගේ වීඩියෝ එකේ අරමුණ වෙන්නේ. ඉන්වර්ටර් කම්ප්‍රෙසර් එකක් කියන්නේ DC වලින් තමයි ඒක වැඩ කරන්නේ. එතකොට DC වලින් වැඩ කරන එකකට AC දුන්නොත් එහෙම ඒ කම්ප්‍රෙසර් එක භාවිතයට ගන්න බැරි වෙනවා. ඒක නිසා ඔයාලා හොඳට මතක තියාගන්න ඕවර්ලෝඩ් රිලේ හයි කරලා මේ කම්ප්‍රෙසර්ස් වැඩ කරන්න බෑ. එතකොට මේකට සර්කිට් එකක් අවශ්‍ය වෙනවා. සර්කිට් එකකින් ලැබෙන සිග්නල් එකෙන් තමයි මේ කම්ප්‍රෙසර්ස් වැඩ කරන්නේ. එතකොට ඔයාලා ඒ සම්බන්ධව විශේෂ දැනුමක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ෆ්‍රිජ් හදපු අයට මේ ඉන්වර්ටර් ෆ්‍රිජ් එකක් හදනවා කියන්නේ ඊට වඩා වැඩි දැනුමක් අවශ්‍ය වෙනවා. මොකද මේකෙදි අපි දැනගන්න අවශ්‍ය ප්‍රධාන කාරණා ගොඩක් තියෙනවා. ඒ ගොඩක් කාරණා වලින් අපි අද ටිකක් කාරණා ඉගෙන ගන්නවා. මොකද ප්‍රධාන කාරණා තමයි අද ඉගෙන ගන්න ඔයාලා. මතක තියාගන්න මේ කම්ප්‍රෙසර් එකක් කිව්වම ඒක විවිධ කාණ්ඩ වලට කැඩෙනවා. එතකොට අපි ඒකේ දැන් වෙන් කරගන්න පුළුවන් මූලික හැකියාව තියෙන්න ඕන මොන කාණ්ඩයට අයිති වෙන කම්ප්‍රෙසර් එකක්ද කියලා. අපි ඒකට ප්‍රධාන විදියටම අපි තෝරගන්නේ ඒකදී කම්ප්‍රෙසර් ලේබල් එකෙන් අපේ ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා මේක මොන මාදිලියට යන කම්ප්‍රෙසර් එකක්ද කියලා අපිට විශේෂයෙන්ම හොයාගන්න පුළුවන්. මොකද ගොඩක් අයට ඉන්ටර්නෙට් භාවිතයත් අඩු නිසා අපේ රටේ ඉන්ටර්නෙට් භාවිතයත් අඩු ටෙක්නීෂියන්ස්ලා. එතකොට එතනදිත් අපිට මෙතනදී ඩ්‍රොප් එකක් හිටිනවා. එතකොට ඔයාලට පිටත පෙනුමින් ඔයාලට විශේෂයෙන් කියන්න ඕන. පිටත පෙනුමින් හොයාගන්න ප්‍රධානම ලේසිම ක්‍රමය තමයි මේ ඉන්වර්ටර් කම්ප්‍රෙසර් එකක අනිවාර්යයෙන්ම ටර්මිනල්ස් තුනක් එනවා. මේ DC කම්ප්‍රෙසර් එකේ මේ තියෙන මේ කම්ප්‍රෙසරේ ටර්මිනල්ස් තුනක් එනවා. ඒ වගේම මේකට ඕවර්ලෝඩ් එකක් රිලේ එකක් සම්බන්ධ වෙලා නැහැ. එතකොට ඕවර්ලෝඩ් එකක් සම්බන්ධ වුණත් ඒ ඕවර්ලෝඩ් එක සම්බන්ධ වෙලා තියෙන්නේ කම්ප්‍රෙසර් එකේ මේන් ටර්මිනල්ස් වලට නෙමෙයි පිටතින් එන වයර් දෙකකින්. පිටතින් එන වයර් දෙකකට දාලා තියෙන්නේ කම්ප්‍රෙසර් එකේ මේන් බෝඩ් එකෙන් ඕවර්ලෝඩ් වෙන්න තමයි හදලා තියෙන්නේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය කම්ප්‍රෙසර් එකකදී නම් මේකදී කම්ප්‍රෙසර් එකේ ටර්මිනල් එකටම තමයි ඕවර්ලෝඩ් රිලේ සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ප්‍රධාන විදියටම ඔයාලට විශේෂයෙන් පිටත පෙනුම හදා ගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි කම්ප්‍රෙසර් එකේ ටර්මිනල් බොක්ස් එක ඕපන් කරාට පස්සේ ටර්මිනල් බොක්ස් එකේ ඕවර්ලෝඩ් එකක් රිලේ එකක් හොයාගන්න අපිට හම්බෙන්නේ නැහැ. මෙතන ප්‍රධාන ටර්මිනල්ස් වලට ඕවර්ලෝඩ් එකක් එනවා. ඕවර්ලෝඩ් එක එන්නේ සර්කිට් එකට වයර් දෙකක් වෙනම යනවා. අර මේන් ටර්මිනල් එකේ තියෙන වයර් දෙක නෙමෙයි. වයර් තුන නෙමෙයි. එතකොට ඔයාලට ඒකදී අඳුන ගන්න පුළුවන් විශේෂම පිටත පෙනුමින් හොයාගන්න පුළුවන් මේන් ටර්මිනල් තුන කෙලින්ම යන්නේ
මදර් බෝඩ් එකට ගිහිල්ලා තමයි මෙතනදී පවර් අවුට් එක එන්නේ ඕවර්ලෝඩ් රිලේ සම්බන්ධ වෙන්නේ. එතකොට ඕවර්ලෝඩ් රිලේ සම්බන්ධ වෙච්ච නැති කම්ප්‍රෙෂර් එකක් අපි කවදාවත් AC වලින් සප්ලයි දෙන්නේ නැහැ. එතකොට ඒ කම්ප්‍රෙෂර් එක පිච්චෙනවා. එතකොට මෙතනදී ඔයාලා බලන්න මේ කම්ප්‍රෙෂර් එකේ ohms 21ක් වගේ අපිට අවිල්ලා තිනවා. ohms 21ක් තිබුණ නිසා තමයි අපි මේ කම්ප්‍රෙෂර් එක සර්කිට් එක සම්බන්ධ කරේ. එතකොට ohms සාමාන්‍යයෙන් 15න් එහා පැත්ත අනිවාර්යයෙන්ම අපිට පෙන්නනවා ohms 15ක් වක්වත් අනිවාර්යයෙන්ම තියෙනවා මේ වගේ කම්ප්‍රෙෂර්ස් වල. එතකොට ඔයාලා ඒක විශේෂ දැනුමක් අවශ්‍ය වෙනවා. මල්ටිමීටරයක් දාලා ප්‍රධාන ටර්මිනල්ස් තුනේ කියන්නේ ටර්මිනල්ස් තුනේම එක සමාන අගයකින් යුක්තව ohms අගය පෙන්නනවා මේ DC motors මොඩල් එකේ. එතකොට ඔයාලා විශේෂයෙන් දැනගන්න ඕන ප්‍රධාන විදියට ohms තුනම කියන්නේ ටර්මිනල්ස් තුනේම ohms අගය සමාන වෙන්න ඕන. ඒ වගේම බොඩි එකට ලීකේජ් පෙන්වන්න බෑ. බොඩි එකට ලීකේජ් පෙන්වන්නත් බෑ. ohms තුන සමාන වෙන්න ඕන. අසමානකමක් තියෙනවා නම් ohms 1ක 2ක 3ක වගේ පොඩි අගයක් තිබුණත් ඇරෙන්න ලොකු අගයක් වෙනස් නම් අපි ඒක සර්කිට් එකක් සම්බන්ධ කරලා වැඩක් වෙන්නේ නැහැ. මොකද එතකොට සර්කිට් එකත් සවුත් වෙනවා ohms අගය අඩු හෝ වැඩි හරි එහෙමත් නැත්නම් නොගැලපෙන අගයන් තියෙනවා නම් එතකොට ඔයාලා ප්‍රධාන කාරණාවක් තිබුණා ohms අගය සමාන වෙන්න ඕන. බොඩි එකත් එක්ක කිසිම සම්බන්ධයක් තියෙන්න බෑ. වයින්ඩින් එකේ බොඩි එකත් එක්ක වයින්ඩින් එකේ සම්බන්ධයක් තියෙනවා නම් ඒ කම්ප්‍රෙෂර් එකකින් ඇති වැඩකුත් නැහැ. එතකොට ඔයාලා සර්කිට් එක සම්බන්ධ කරන්න හිතාගෙන ඉන්නවා නම් සර්කිට් එක පිච්චිලා නම් ඔයාලා ප්‍රධාන විදියට මම චෙක් කරන්නේ ඉස්සෙල්ලම ටර්මිනල්ස් වල චෙක් කරලා බලනවා ohms අගය කොච්චර තියෙනවද කියලා. ohms අගය අනිවාර්යයෙන්ම ohms 15කට වැඩියෙන් උඩට යන්න ඕන. ඒ වගේම ohms අගයත් එක්කම බොඩියට ලීක් වෙන්න බෑ. ඒකත් බලලා තමයි සර්කිට් එකක් සම්බන්ධ කරන්නේ. එහෙම නැතුව අපි ගත්ත ගමන් සර්කිට් එක සම්බන්ධ කරන්නේ නැහැ කම්ප්‍රෙෂර් එකට. එතකොට මොකද සර්කිට් එකක් පිච්චෙනවා නම් ප්‍රධාන කාරණාවක් කම්ප්‍රෙෂර් එක වෙන්න පුළුවන්. එතකොට ඔයාලට මුදල් අපතේවීමක් සිද්ධ වෙනවා. මොකද අපි දාන සර්කිට් එකත් පිච්චෙනවා. ඒක නිසා ප්‍රධාන විදිහටම අපි පළවෙනි ටෙස්ට් එක කරනවා. පළවෙනි ටෙස්ට් එකත් එක්ක යන්නේ කම්ප්‍රෙෂර් එකේ ohms අගයන් සමාන වෙන්න ඕන. ඒ වගේම ohms අගයත් එක්ක බොඩියට ලීක් එකක් පෙන්වන්න බෑ. ඔන්නක තමයි ප්‍රධාන විදිහටම අපි බලන්නේ කම්ප්‍රෙෂර් එකකට බෝඩ් එකක් සවි කිරීමේදී. ඊගවට අපි චෙක් කරන්නේ බෝඩ් එකේ කම්ප්‍රෙෂර් එකත් එක්කම සර්කිට් එකත් බලනවා. සර්කිට් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ වයර් තුන ප්‍රධානම මේ මදර් බෝඩ් එකකට යනවා. මේ මදර් බෝඩ් එකකට ගිහිල්ලා තමයි පවර් අප් වෙන්නේ. එතකොට ඔයාලා මේකකට ඉන්වර්ටර් කම්ප්‍රෙෂර් එකක් පවර් අප් කරනවා නම් අනිවාර්යයෙන්ම සර්කිට් එකක් සම්බන්ධ වෙන්නම ඕන. ඒ සර්කිට් එකට අදාළව ඔයාලා දැනගන්න අවශ්‍ය දේවල් ප්‍රධාන වශයෙන් කීපයක් තියෙනවා. ඒකත් තමයි ඉන්පුට් එක සිග්නල් PWM සිග්නල් ඉන්පුට් එකක් දෙනවා මොඩල්ස් වලට. එහෙම නැත්නම් කෙලින්ම 230 ඉන්පුට් එකක් හම්බෙන 230 වලින්ම කෙලින්ම ඔන් වෙන මොඩලුත් තියෙනවා. එතකොට ඔයාලා දැනගන්න ඊට පස්සේ වෙන් කරගන්න තියෙන ප්‍රධානම කාරණාව තමයි තර්මෝස්ටාට් සිග්නල් එක එන්නේ PWM සර්කිට් එකකින්ද එහෙමත් නැත්නම් තර්මෝස්ටාට් එකකින්ද කියලා ඔයාලට වෙන් කරගන්න පුළුවන්. එතනදිත් ඔයාලට මේ මදර් බෝඩ් එකක් සිලෙක්ට් කරගන්න එක පහසු වෙනවා. හේතුව තමයි ඔයාලට සමහර විට ඔයාලට හම්බෙන මදර් බෝඩ් එක වෙනස් එකක් වෙන්න පුළුවන්. හම්බෙන වෙනස් මදර් බෝඩ් එක සම්බන්ධ කිරීමේදී ඔයාලට විශේෂ සැලකිල්ලක් දක්වන්න සිද්ධ වෙනවා. මොකද මේක සිග්නල් ඉන්පුට් එක PWM නම් ඒ සමානම සර්කිට් එක යන්න ඕන. ඒ වගේම අපිට 230 ඉන්පුට් එකක් හම්බෙනවා නම් කියන්නේ තර්මෝස්ටාට් සිග්නල් ඉන්පුට් එකක් හම්බෙනවා නම් මදර් බෝඩ් එකේ වෙනසක් තිබුණත් ගැටලුවක් නැහැ. කම්ප්‍රෙෂර් එක රන් වෙනවා නම් ඇම්පියර් රේට් එක හරිනම් ගැටලුවක් නැහැ. තර්මෝස්ටාට් සිග්නල් එක කොහොමත් 230 එන නිසා ඒකෙදි ගැළපීම අවශ්‍ය වෙන්නේ කම්ප්‍රෙෂර් එක සහ මදර් බෝඩ් එක කියන කොටස් දෙක විතරයි. PWM සර්කිට් එකක් ඔයාලට හම්බුනොත් එහෙම PWM සර්කිට් එකේදී ඔයාලා කම්ප්‍රෙෂර් එක කම්ප්‍රෙෂර් ඩ්‍රයිවර් මදර් බෝඩ් එක ඒ වගේම PWM සිග්නල් එක ඉන්පුට් කරන සර්කිට් එක සම්බන්ධවත් විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන. මොකද කම්ප්‍රෙෂර් ඩ්‍රයිවර් බෝඩ් එකයි මේන් මදර් බෝඩ් එකයි අතර කමියුනිකේෂන් පාත් එකක් තියෙනවා. ඒ කමියුනිකේෂන් එකත් එක්ක තමයි වැඩ කරන්නේ. කියන්නේ PWM සර්කිට් එක මදර් බෝඩ් එකට ආන්සර් වෙන්න ඕනේ. ඒ ඩේටා මැච් වෙන්න ඕන වැඩ කරන්න අවශ්‍ය නම්. මොකද අන්න ඒ වගේ දේවල් විශේෂයෙන්ම ඔයාලා මතක තියාගන්න ඕන. අද අපි මේ හයි කරන මේ බෙකෝ මදර් බෝඩ් එක PWM සර්කිට් එකකින් එන සිග්නල් එකක් තමයි ඩ්‍රයිවර් බෝඩ් එකට එන්නේ. ඒ ඩ්‍රයිවර් බෝඩ් එකට
එකට ආවට පස්සේ ඩ්‍රයිවර් බෝඩ් එකෙන් කරන්නේ කම්ප්‍රෙෂර් එකට අවශ්‍ය UVW කියන power output DC power output එක හදලා දෙන එක. එතනදී අපිට විශේෂයෙන්ම අර මදර් බෝඩ් එකයි කම්ප්‍රෙෂර් ඩ්‍රයිවර් බෝඩ් එකයි ගැලපෙන විදියට ඩ්‍රයිවර් බෝඩ් එක කියන්නේ කම්ප්‍රෙෂර් ඩ්‍රයිවර් බෝඩ් එක සිලෙක්ට් කරගන්න සිද්ධ වුණා. ඔයාලට කියන්න අවශ්‍යතාවයක් තියෙන්නේ මෙතනදී ඔයාලට දැනගන්න පුළුවන් මෙතන ඔටෝ කප්ලර් දෙකක් ඒ කියන්නේ ඔයාලට ඒක තේරෙනවා නම් ගැටලුවක් නැහැ. ඒ කියන්නේ සර්කිට් එකේදී වයර් තුනක් එනවා නම් ඒ කියන්නේ සිග්නල් වයර් තුනක් එනවා නම් එතකොට ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද ඒකෙදී කම්ප්‍රෙෂර් එකේ රීඩින් එකකුත් යනවා මදර් බෝඩ් එකට. එතකොට 100%ක්ම ගැලපෙන්න අවශ්‍ය වෙනවා මදර් බෝඩ් එක සහ කම්ප්‍රෙෂර් බෝඩ් එක කියන දෙකම. එහෙම නැත්නම් වයර් දෙකකින් සිග්නල් ඉන්පුට් එකක් එනවා නම් කම්ප්‍රෙෂර් ඩ්‍රයිවර් බෝඩ් එකට එතනදී අපිට ඒ ගැලපීමක් කරනවා නම් සමානම් බෝඩ් එකක් හම්බෙනවා කොහොමද ගැටලුවක් නැහැ. වෙනස් බෝඩ් එකක් සම්බන්ධ කරනවා නම් ඒ එන PWM සිග්නල් එකයි ගැලපෙන්න ඕන මේ ඩ්‍රයිවර් බෝඩ් එකට හරි RPM එකට යන්න. එතකොටදී මෙතනදී වෙනස්කමක් සිද්ධ වුණොත් සිද්ධ වෙන්නේ සමහර අවස්ථාවලදී කම්ප්‍රෙෂර් එක හරි හඬ වෙනස් වෙන්න පුළුවන්. වෙනද වැඩ කරන සබ්දයට වඩා වෙනස් හඬකින් කම්ප්‍රෙෂර් එක වැඩ කරන්න පුළුවන්. ඒ වගේ දෙයක් ඒ හඬ වෙනස් වෙලා තියෙනවා නම් සමහර විට ඒ කම්ප්‍රෙෂර් එකට එන සිග්නල් ඩේටා එක වෙනසක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට හම්බෙලා තියෙනවා තවත් මොඩල් වලදී ස්ටාර්ටින් එක. ඒ කියන්නේ කම්ප්‍රෙෂර් එක ස්ටාර්ට් කරන එක ගොඩක් ගැස්සිලා ඔන් කරනවා. එතනදිත් සිද්ධ වෙලා තියෙන්නේ කම්ප්‍රෙෂර් එක සහ මදර් බෝඩ් එක කියන ඩේටා මැච් වෙන්නේ නැති එක. ඒ කියන්නේ කම්ප්‍රෙෂර් එක අනවශ්‍ය ভাইබ්‍රේෂන් එකකින් තමයි ඔන් වෙන්නේ. ඒකත් ගැලපීමක් ප්‍රශ්නයක් තියෙන මදර් බෝඩ් ප්‍රශ්නයක්. එතකොට අපි කම්ප්‍රෙෂර් ඩ්‍රයිවර් බෝඩ් එක එතකොටත් වෙනස් කරන්න ඕන. මොකද එහෙම දුවන්න පුළුවන්. ගොඩක් දුවුවොත් ඒ කම්ප්‍රෙෂර් එක සවුත් වෙනවා. මොකද නිතර කම්ප්‍රෙෂර් එකක් කියන එක ඔන් ඔෆ් වෙනවා මේ මොඩල්ස් වල. එතකොට ඔයාලා ඒකත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඊගාවට ඔයාලට පුළුවන් මේ PWM සිග්නල් එක මදර් බෝඩ් එකකින් එන අවුට්පුට් එක LED එකක් සම්බන්ධ කරලා චෙක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ LED එකක් පත්තු වෙන සිග්නල් එකක් එන මොඩල්ස් තියෙනවා. එතකොට අපිට විශේෂයෙන් බලා ගන්න පුළුවන් උඩින් මදර් බෝඩ් එකකින් සිග්නල් අවුට් එක එනවද කියලාත්. අන්න ඒ වගේ කියන ප්‍රධාන කාරණාත් එක්ක තමයි මේ වගේ සර්කිට් එකක් සම්බන්ධ කිරීම සිද්ධ වෙන්නේ. අපි ඊගා වීඩියෝ එකේදී තව විස්තර කතා කරමු. අදට ඔයාලට අපි කතා කරේ ප්‍රධාන වශයෙන් ඉන්වර්ටර් මදර් බෝඩ් එකක් සවි කිරීමේදී අපි සැලකිලිමත් යුතු දේවල් සම්බන්ධව. සුබ දවසක් හැම දිනකටම iTech Electronics එක්ක එකතු වෙලා හිටියට ඉදිරි වීඩියෝ එකකදී මෙතන වඩා විස්තර අපි කතා කරමු.